හායි මගේ සෙට් එක කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ෆියුචර්ස් ට්‍රේඩින් ගැන. ඉතින් මම ෆියුචර්ස් ට්‍රේඩර් කෙනෙක්. ඉතින් ඒ නිසා මම හිතුවා ඔයගොල්ලොත් එක්ක ෆියුචර්ස් ට්‍රේඩින් ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ වගේම මම මතක් කරනවා මුලින්ම ඔයාලට මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි. ඉතින් මේ මම ෂෙයා කරගන්නේ මගේ ට්‍රේඩින් ජර්නි එකේ එක්ස්පීරියන්ස් එක සහ නොලෙජ් එක. ඕකේ. අපි ෆියුචර්ස් ට්‍රේඩින් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම බලමු අපේ මද කොයින් එක මේ දවස්වල මොන වගේ තත්ත්වයක තියෙනවද කියලා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා අක්කේ ඔයා කලින් වීඩියෝ එකේ අප්ඩේට් එකක් දීලා තිබුණා බිට්කොයින් මාකට් එක ගැන. ඉතින් දැන් දැනට සතියක් දෙකක් විතර වෙනවා. ඉතින් අපිට ආයේ නැවත අප්ඩේට් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මම ඔයාලට කිව්වා YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරන හැම වතාවකම මම ඔයාලට බිට්කොයින් අප්ඩේට් එකක් දෙනවා කියලා. බිට්කොයින් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ගැන අප්ඩේට් එකක් දෙනවා කියලා. ඉතින් ගොඩක් අයට මතක ඇති සහ කලින් වීඩියෝස් බලපු අයත් දන්නවා මම පටන් ගන්නම ඉඳලම මම මේකේ අප්ඩේට්ස් දීලා තියෙන්නේ bearish මාකට් එකට. ඉතින් තාමත් ලොකු වෙනසක් මාකට් එකේ වෙලා නැහැ. ඉතින් ඊයේ දවසේ CPI data තිබුණා. CPI data තිබුණත් ලොකු වෙනසක් වෙලා නැහැ මාකට් එකේ. කොහොම නමුත් මම ඔයාලට කියලා තිබ්බා bearish මාකට් එකක් තමයි තාම තියෙන්නේ කියලා. මේ තියෙන 15 minutes මේක පොඩ්ඩක් අර clear මදි. හේතුව මේක ටිකක් සයිඩ් වේ මාකට් එකක් වගේ තමයි මේ දවස් ටිකේ තාම තියෙන්නේ. එතකොට අපි ඩේ chart එකෙන් ගත්තොත් මෙන්න මේ වගේ chart එකක් තමයි තියෙන්නේ. ඉතින් bearish side එකට තමයි මම ඔයගොල්ලන්ට prediction එක දීලා තියෙන්නේ. කලින් වීඩියෝස් වල බැලුවොත් මේ levels break කරගත්තොත් පහළට මේ මාකට් එක මේ පැත්තට තව මාකට් එක drop වේවි කියලා තමයි අදහස් කරන්නේ. ඉතින් 70% ට්‍රස්ට් එකක් මේ ඩ්‍රොප් එක ගැන මම තියාගෙන ඉන්නවා සහ මේකේ බයි එකක් ගන්නවා නම් මේ ලෙවල්ස් බ්‍රේක් වුණොත් මේ ලෙවල්ස් එනකම් බයි එක මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා සහ දැනටත් ඒ ප්‍රෙඩික්ෂන් එකමයි මේ ලෙවල්ස් බ්‍රේක් වුණොත් තමයි මාකට් එක මූව්මන්ට් එක ආපහු ටර්න් වෙන්නේ බුල් මාකට් එකට. එහෙම නැතුව බුල් මාකට් එකට ටර්න් වෙන්නේ නැහැ. නැවත මාකට් එක ඩ්‍රොප් මූව්මන්ට් එකට තමයි එන්නේ. ඉතින් මේ විදිහේ අප්ඩේට් එකක් තමයි තාමත් දෙන්න පුළුවන් වෙන්නේ. මේකේ මම තාමත් bearish මාකට් එකට තමයි ට්‍රෙන්ඩ් එක තියාගෙන ඉන්නේ. ඉතින් මෙතනදී අපි මද කොයින් එක ගැන හැම වෙලාවකම සිලෙක්ට් කරලා බලන්න හේතුව ඔයගොල්ලන්ට මම කලිනුත් කියලා දීලා තියෙනවා. මාකට් එකේ ට්‍රෙන්ඩ් එක සරලව අඳුන ගන්න ලේසිම පොයින්ට් එකක් තමයි මේ බිට්කොයින් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක රීඩ් කරන එක. මේ බිට්කොයින් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක රීඩ් කරොත් ගොඩක් අවස්ථාවල අපිට මේ පොඩි මාකට්ස් වල මේ පොඩි මාකට්ස් වල ට්‍රෙන්ඩ් එක හඳුන ගන්න පුළුවන්. ඔයාලට පේනවද මේ මාකට් එක මේ දවස්වල මේ කොයින් එක බයි වෙනවා. නමුත් මෙයා සෙල් වෙනවා. නේ? එතකොට මෙයාගේ පුංචි මූව්මන්ට් එකකටත් මේ වගේ all coins, ඒ කියන්නේ පොඩි coins සහ tokens buy වෙන්න සහ sell වෙන්න පටන් ගන්නවා. ඒ වල මූව්මන්ට් එක ටිකක් වැඩි සහ volatility වැඩි වෙනවා. මෙයා පොඩි මූව්මන්ට් එකක් ගද්දි. එතකොට මෙතනදී මේ දවස්වල bearish market එකක් යන්නේ. නමුත් මේ සමහර coins gain කරනවා. මම ඔයාලට කලිනුත් කිව්වා මද coin එකත් එක්ක සාපේක්ෂව බලනකොට 90% වගේ trades, ඒ කියන්නේ coins මෙයාත් එක්කම වගේ move වෙනවා. නමුත් මෙයා එක්කම move වෙන්නේ නැතුව 10%ක වගේ පිරිසක් ඉන්නවා. ඒ තමයි මෙන්න මේ වගේ. අද මෙයාට buy වෙන්න ඕනේ. ඉතින් මෙයා buy trend එකක යනවා. හෙමීට අප් මූව්මන්ට් එක යන්නේ. මේකේ මම බුල් මාකට් එක මම මෙන්න මේ ලෙවල්ස් වල කැච් කරලා තියෙන්නේ. මේක මම ඔයාලට මගේ ගෲප්ස් වල දාලා තියෙනවා. දැන් වෙනකොට හොඳ ගේන් එකක් අරන් තියෙනවා. මම හිතන්නේ දැන් ලිවරේජ් නැතුව 170කට වඩා ගේන් එකක මේ ට්‍රේඩ් එක මම ගත්ත තැන ඉඳලා අරන් තියෙනවා. මේ තියෙන්නේ බිට්කොයින් මාකට් එක. තාමත් මගේ ප්‍රෙඩික්ෂන් එක මාකට් එකේ ඩ්‍රොප් එක තමයි. ඔයාලට හැබැයි කිව්ව විදිහට මෙන්න මේ ලෙවල්ස් මම නිකන් ආපහු මේ කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ zone එකක දැන් යනවා. මේ විදිහට මේ වගේ zone එකක යනවා. දැන් මේක ආපහු මේ levels වලට වගේ ඇවිල්ලා ආයෙත් reverse වෙන්න පුළුවන්.
නැතිනම් මේ ලෙවල් බ්‍රේක් වෙලා පහලට එන්න පුළුවන්. ඉතින් මේක මම රීඩ් කරන විදිහ මේක වෙන කෙනෙක්ට බලුවාම වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා මම පොතේ රූල් එක නෙවෙයි එක්ස්පීරියන්ස් එකෙන් තමයි ට්‍රේඩ් කරන්නේ ලයිව් මාකට් එකේ මාකට් මූව්මන්ට්ස් අනුව. හරි ඒක ප්‍රොෆිටබල් මගේ සෙට් එක ඔයගොල්ලන්ට මගේ P&Ls එහෙම බලුවාම බලන්න පුළුවන්. මේක තමන්ට හුරු විදියට රීඩ් කරත් මේකේ මැච් එකක් ගහන්න පුළුවන්. ගොඩක්ම පොතේ රූල් එක මාකට් මේකර්ස්ලට අහු වෙනවා වැඩි. හැබැයි තමන් මාකට් එක රීඩ් කරලා එක්ස්පීරියන්ස් කරලා ගන්න ට්‍රේඩ්ස් මාකට් මේකර්ස්ලට අහු වෙනවා හරි අඩුයි. එයාලගේ එන්ට්‍රි ලෙවල්ස් එන්ට්‍රි පොයින්ට් එයාලගේ එතකොට එයාලා මාකට් එකට එන්ටර් වෙන තැන්ක්ස් ඔයාට කැච් කරන්න පුළුවන් නම් ඔන්න ගොඩක් වෙලාවට ඔයාට වින් රේට් එක ලස්සනට හදාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මගේ සෙට් එක ඒ වගේම කලින් වීඩියෝ එකේ ප්‍රශ්නයක් අහලා තිබුණා මම දැක්ක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා අක්කේ ඔයා කොහොමද මේ කොයින් සිලෙක්ට් කරන්නේ කියලා. මම කලින් වීඩියෝ එකක ඔයාලට මෙන්න මෙතෙන්ට ඇවිල්ලා පෙන්නලා තිබුණා මේ කොයින් එකක් සිලෙක්ට් කරගන්න විදිය. මෙහෙම මෙතෙන්ට ආවහම කියන්නේ මේ කොයින් පෙයා එකේ නේම් කොයින් එකට ආවට පස්සේ මේ නේම් එක ගාවට ආවහම මෙන්න මේ විදියට අනිත් කොයින්ස් ලිස්ට් එක අපිට බලා ගන්න පුළුවන්. මේක ඔයා බයි කරලාද කියලා කට්ටිය අහනවා. නෑ මේ Binance එකේ දෙන්නේ ඔයාලට Binance app එක මේ. මේක මම මොකුත් මේ මොනවත් බයි කරලා නෙවෙයි තියෙන්නේ. හරිද? මේක Binance app එක. මේ තියෙන favorites මම දාලා තියෙන coins. favorites ටික විතරයි කට්ටියට පෙන්නන්නේ. ඒතකොට මෙතෙන් change කරන්න පුළුවන් මේ USDT මේ coins මේ futures වලට අපිට පෙන්නන coins තමයි මෙතන පෙන්නන්නේ. එතකොට coin M කියලා පෙන්නනවා. ඒවා බලන්න පුළුවන්. ඉතින් මම USDT වලින් trade කරන්නේ. ඉතින් එතකොට මම මේක තමයි select කරගෙන ඉන්නේ. එතකොට මෙතන all කියලා දාලා 24 hours වලට change කරලා ඒ විදිහට තමයි මම මේක watch කරන්නේ. right? එතකොට මේ settings ටික ඔයාලා බලලා ඒ විදිහට බලලා හදාගන්න. මේක coin එකට දැන් coin එකේ මෙතන coin එකේ name එක පෙන්නනවනේ. coin pair එකේ USDT sorry BTC USDT Bitcoin USDT කියලා පෙන්නනවනේ. ඒක ක්ලික් කරාම මේ විදියට මෙම ක්ලික් එකක් දාන්න. මෙතෙන්ට ඇවිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ විදියට ලිස්ට් එක පෙන්නනවා. මේක මේ ෆෝන් එකෙන් නෙවෙයි මම මේ කියන්නේ. මේ මොනිටර් එකකින් අපි බලනකොට මේ විදියට බලන්න පුළුවන්. එහෙම නැතුව මාකට්ස් චෙක් කරන්න ඕන නම් වෙනම ගිහිල්ලා මෙතන මාකට්ස් වලට ගිහිල්ලා මාකට්ස් චෙක් කරන්න පුළුවන්. හරිද? මෙතන දීලා තියෙනවා. හරි එතකොට මේ මම Binance එකේ ඉන්නේ. එතකොට ඔයා මම දැන් මෙතනදී futures trade ගැනනේ කතා කරන්නේ. එතකොට මම futures තමයි කතා කරන්නේ. එතකොට futures වලට මම ගිහිල්ලා මේ මම මෙතන tab 3ක් open කරගෙන තියෙනවා. ඉතින් ඒකෙන් Bitcoin එකක තියෙනවා. ඉතින් එතකොට Bitcoin එකෙන් මට දැන් මේක මේ මෙතෙන්ට ගිහින් ආයෙ search කර මේ හරි කරදරේක. හරිද? එහෙම market එක හොයනවට වැඩිය මට හරි පහසුයි මේ මෙතනින් මේ විදියට select කරගෙන බලන එක. තේරෙනවද? ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදියට බලන්න. මේක මේ buy කරපු එකක් නෙවෙයි. හරි. ඒක බලලා ඔයාලට select කරගන්න. ඒතකොට coin එකක් select කරන විදියත් කලින් කියලා දුන්නා. කොයි විදියටද කියලා මේ මැද හරිය ගිහිල්ලා බලන්න. ඔයාලට set වෙන strategy එකට ඔයා analyze කරන්න. ඒ වගේම මම ඔයාලට අද උඩින්ම තියෙන coin එක පොඩ්ඩක් අරන් බලමු අපි. මේක ARP coin එක අද දවසේ මතක් කරන්නම්. මම අද මේ වීඩියෝ එක කරන්නේ 2026 8 වෙනි මාසේ 13 වෙනිදා. හරි? 13 වෙනිදා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයාලට මේ මාකට් එකේ charts බලනකොට ඒවා බලා ගන්න හරි පහසු වේවි. මේකේ ගේන් එක තව ගන්න පුළුවන් ළමයි. මේකේ all time high එකත් වදින්න පුළුවන් වගේ තියෙනවා බලන්න. දැන් තියෙන level එකත් හොඳ key level එකක් නිසා drop වෙන්නත් පුළුවන්. ඔය නම් buy එකක් වගේ ටිකක් පේන්නේ. මේ වගේ trades ගන්නකොට දැන් මේකේ මම ඔයාලට මේ චුට්ටක් ඇනලයිස් කරලා පෙන්නන්නම්. මේකේ මට පේන විදිය මෙන්න මේ වගේ falling wedge එකකුත් තියෙනවා. හරි? මේ වගේ falling wedge එකක් වගේ තියෙනවා. falling wedge මේවා මේ සරලව නිකන් මම හිතලා මේවා කරන ඒවා. මේක දැන් එහෙම නෙමෙයි මෙහෙම ඇදේට එන්න ඕනේ මෙහෙම කියන්න එපා. මට මේක තේරෙන විදිහට මම ඇනලයිස් කරගන්නවා.
හරි කොහොම නමුත් මට ප්‍රොෆිට් වෙනවා නම් එච්චරයි රයිට් මම මේක මෙන්න මේ විදිහට තමයි මේක මේ අපිට බයි එක තියෙනවා මම හිතනවා මේක හරියටත් එන්න පුළුවන් මේ ලෙවල් එක බ්‍රේක් වුණොත් තව යන්න පුළුවන් ජස්ට් ස්ටොප් ලොස් එක අපිට මෙහෙන් තියාගන්න පුළුවන් හරියට වගේ ගන්න පුළුවන් එකට ගත්තොත් නම් හොඳයි මේකේ ගොඩක් දුරට වාට මේ ලෙවල්ස් වලින් තියාගන්නත් පුළුවන් ස්ටොප් ලොස් එක මේකේ ට්‍රයැන්ගල් බ්‍රේක් අවුට් එකේදී මම ඒ විදිහට කරන්නත් පුළුවන් සාමාන්‍යයෙන් ගොඩක් දුරට මම මෙන්න මේ වගේ ලෙවල්ස් වල තමයි එන්ට්‍රි එක ගන්න බලන්නේ කන්ෆර්මේෂන් එක මේ කැන්ඩල් එක ඊළඟ මේ කැන්ඩල් එක තමයි මේ කැන්ඩල් එක මේ තමයි මම ගොඩක් වෙලාවට එන්ට්‍රි එක දාන්න බලන්නේ සෙකන්ඩ් කැන්ඩල් එක එතකොට මේ වගේ ලෙවල්ස් වලට තමයි එතකොට මේ විග් එක ගන්න දීලා තමයි එන්ට්‍රි එක දාන්න. එතකොට මේක මම එන්ට්‍රි සෝන් එකක් විදිහට තිබ්බොත් ළමයි ඔයාලට මම මේ සරලව මම කරන දෙයක් ඔයාලට පෙන්නලා දෙනවා. හැබැයි මේකේ තව වෙනස්කම් තියෙනවා. ඒවා ඉතින් ඔයාලට එක්ස්පීරියන්ස් කරගන්න ඕනේ. මම මෙන්න මේ වගේ ලෙවල්ස් වලට තමයි මේකේ එන්ට්‍රි සෝන් එක ගහගන්නේ. මේකේ ලෝ එකට මෙයාගේ ලෝ එකට තමයි මම එන්ට්‍රි සෝන් එක ගහගන්නේ. මොකද මගේ මෙයා තමයි මගේ කන්ෆර්මේෂන් කැන්ඩල් එක ඊළඟ කැන්ඩල් එක මේකෙන් මේ කන්ෆර්ම් එක අරගෙන බයි වෙන්න ඕනි කියලා තමයි මගේ අයිඩියා එක. අපි බලමු ආ. මම ලයිව් මාකට් එකක් ඇනලයිස් කරේ ඔයාලට පෙන්වන්න. රයිට්. අපි බලමු මේක වීඩියෝ එක එන්ඩ් වෙනකොට බයි වෙයිද කියන එක කියන්න බෑ. මම එතකොට එහෙම වුණොත් මේකේ බයි එක පෙන්වන්න වෙනම ආපහු වීඩියෝ එකක් හරි දෙන්න. ඕන්න ඔය වගේ ලෙවල් එකට මම SL එක තියා ගන්නවා. ටේක් ප්‍රොෆිට් එක මේ වගේ ලෙවල්ස් වලට තියා ගන්නවා. මේක අපි බලමු. මම ගොඩක් දුරට අද හවස වීඩියෝ එක අප්ලෝඩ් කරන්න බැරි වුණොත් හෙට තමයි වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ. එතකොට අපේ කට්ටියට ගිහිල්ලා කොයින් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේකේ මම හිතන්නේ මෙතන මේ බුල් මේ මෙතනින් මාකට් එක ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එකක් ගන්න පුළුවන්. හරිද? එහෙම තමයි මගේ අයිඩියා එක. බලමු අපි මේ ලෙවල්ස් වලින් මේ කන්ෆර්ම් කරගෙන මාකට් මූව්මන්ට් එක මේ ලෙවල් එක බ්‍රේක් කරගත්තොත් අර මෙතන තිබ්බ හයි එක අනිවාර්යෙන් වදිනවා. මේ හරියට වගේ එනවා. මේක මේ හරියට බදින්න පුළුවන්. මේ හරියට වගේ මේ ලෙවල් එක බ්‍රේක් වුණොත් තව හයි එකකට යන්න පුළුවන් ඉතින්. right? එතනට ලාස්ට් විදියට මම මේ වගේ ලෙවල්ස් ටිකක් තියා ගන්නවා. බලමු. මේක මේ ඩේ කන්ෆර්මේෂන් එක තියෙන්නේ. මේ වල එන්ට්‍රීස් මේ දැන් මේ වගේ අප් වුණාට පස්සේ මේක දැන් මේ පළවෙනි කොයින් මම ඔයාලට එදා කිව්වා මතකද මේ උඩම තියෙන කොයින්ස් වලත් ඔයාලට එන්ට්‍රීස් ගන්න පුළුවන්. හැබැයි හරි පොයින්ට් එකක් අල්ල ගන්න ඕනේ. නැත්නම් ලොස් එක යන්න පුළුවන් කියලා මම ඔයාලට කියලා තියෙනවා පැටවුනේ. right? එතකොට මේ වල එන්ට්‍රි එකක් ඔයා දානවා නම් අනිවාර්යයෙන්ම හරියට ඒක ඔයාට ස්ටඩි කරන්න පුළුවන් වෙන්න ඕනේ කොයින් එක ස්ටඩි කරගන්න. දැන් මේක 133ක් අද දවසේ. නමුත් මේකේ ගේන් එක ඊයේ 100 ගානකින් විතර ගිහින් තියෙන මේ කොයින් එකක්. හොඳටම high volatility තියෙන කොයින් එක. මේකේ මෙතෙන්ටම මම හිතනවා leverage කරොත් 20 වගේ කරොත් 500කට වඩා වැඩි මේවා එකක් තියෙනවා. 1000ක්වත් තියෙනවා මෙතන profit එක. මේ හරියට විතර ආවොත් ඉතින් සුපිරි වින් එකක්. හැබැයි ඉතින් මේවා වැඩ කරනවා මේ විදිහට. මේ දැනට ට්‍රේඩ් එක රනින් තියෙන්නේ 4 hour වලින්. මම මේක 15 minutes වලින් ඔයාලට දාලා තියන්නම්. ඒකට ඔයාලට හරි පහසුයි අල්ල ගන්න වැඩි. මේ වගේ චූටියට ඔයත් තනියෙන් ඇනලයිස් කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ මම එක්ස්පීරියන්ස් කරගෙන මගේ මාකට් එක මම ප්‍රෙඩික්ෂන් එක ගන්න විදිය. අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. අපි ෆියුචර්ස් ට්‍රේඩින් ගැන කතා කරමු කියලා ඔයාලට මම කිව්වා. ෆියුචර්ස් ට්‍රේඩ් කියන්නේ මගේ සෙට් එක ඩේලි අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් ට්‍රේඩ්ස්. එතකොට ස්පොට් ට්‍රේඩ් කියන්නේ මොනවද? ස්පොට් ට්‍රේඩ් කියන්නේ මාකට් එකේ ඔයාට නිවුස් එකක් බලලා හෝ ඒ වගේ බයි කරලා තියලා අවුරුද්දක් දෙකක් ඊට වඩා වැඩි කාලයක් තියලා මාකට් එක මූව්මන්ට් එක ගන්න දීලා එක්සිට් වෙන්න පුළුවන් ට්‍රේඩ්ස් තමයි ස්පොට් ට්‍රේඩ් කියන්නේ. එතකොට ෆියුචර්ස් ට්‍රේඩ් කියන්නේ ඩේලි අපිට මේ මාකට් එකේ earn කරන්න පුළුවන් ට්‍රේඩ්ස්. එතකොට
ඩේලි ට්‍රේඩ්ස් කරනකොට මගේ සෙට් එක ඔයාලට වැදගත් පොයින්ට්ස් ටිකක් තියෙනවා. හරිද? ඒ පොයින්ට්ස් ටික මම ඔයාලට ක්ලියර් කරන්නම්. සාමාන්‍යයෙන් අපි ෆියුචර්ස් ට්‍රේඩ් කරනකොට අපි බලන්න ඕන මම ඔයාලට මුලින්ම මතක් කරා ට්‍රෙන්ඩ් එක බලන්න කියලා. එතකොට අනිවාර්යයෙන්ම නම්බර් 1 වෙනවා ට්‍රේඩ් එකක් ඇනලයිස් කරනකොට මාකට් ට්‍රෙන්ඩ් එක. ඊළඟට මොකක්ද? ඊළඟට chart patterns. අපිට chart pattern එකක් කියලා අපිට මේවා කරන්න පුළුවන්. Tamanට හුරු pattern එකක් හෝ හුරු දෙයක් ඔයා හොයාගෙන ඔයා රිසර්ච් කරලා හොයාගත්ත දෙයක් හෝ වෙන්න පුළුවන්. ඔයාගේ ස්ට්‍රැටජි එක කියමු අපි. ඒ ස්ට්‍රැටජි එක ඔයාට ඊළඟට අපි සර්ච් කරන්න පුළුවන්. ෆියුචර් ට්‍රේඩ්ස් වලට මම ගොඩාක්ම ආස වෙන්න එක හේතුවක් තමයි ඩේලි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්කම තියෙන නිසා. මේකෙන් අපිට ස්පොට් වගේ නෙවෙයි. හැබැයි ෆියුචර්ස් ට්‍රේඩ් රිස්කි. එතකොට ගොඩාක් අය ස්පොට් ට්‍රේඩ් රිස්කි නෑ, ෆියුචර්ස් ට්‍රේඩ් රිස්කි කියලා මතයක් තියෙනවා. ගොඩක් අය කියනවා. නමුත් ස්පොට් ට්‍රේඩ්ස් වල මෙහෙම දෙයක්ත් තියෙනවා. ෆියුචර්ස් ට්‍රේඩ් වල මගේ ප්‍රැක්ටිස් එක අනුව මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම කිව්වොත් දෙයක්. ඒ කියන්නේ මම කියන්නම් ඔයාලට පැහැදිලි කරන්නම් ෆියුචර්ස් ට්‍රේඩ් වල කොච්චර හිර වෙලා තියෙන කොයින් එකක් වුණත් තමන් හරි ප්ලෑන් එකකට අනුව මාජින් යූස් කරලා තියෙනවා නම් තමන් හරි ලිවරේජ් එකක් යූස් කරලා තියෙනවා නම් අන්න එතනදී ඔයාට පුළුවන් මේ ට්‍රේඩ් එකක් බේර ගන්න. ඉතින් අයිසොලේට් ගැන මම කතා කරන්නේ නැහැ. මොකද මම අයිසොලේට් ට්‍රේඩ් නෙවෙයි කරන්නේ, ක්‍රොස් ට්‍රේඩ් කරන නිසා. එතකොට ෆියුචර්ස් ට්‍රේඩ් වල අපිට ලැඩර් පොයින්ට් එකක්. දැන් ඔයා මේ ලෙවල් එකේදී ඔයා එන්ටර් වෙලා තියෙනවා. මේකේ බයි එක මේ ලෙවල් එකේදී ඔයාට ප්‍රොෆිට් එකක් ගන්න බැරි වෙලා මේ මාකට් එක නැවත මේ ලෙවල්ස් වලට ඩ්‍රොප් වෙලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ සුපිරි ක්‍රී ලෙවල් එකක්. හරිද? ඒතර හොඳ ක්‍රී ලෙවල් එකක් තියෙනවා. ඔයා මෙතනදී ඔයාගේ මාජින් එක විදිහට ඔයා 0.5ක් වගේ ඇඩ් කරලා තියෙනවා නම් මම මේ මගේ විදිහට කතා කරන්නේ. මම සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකකට මගේ වොලට් එකෙන් 0.5% එකත් අතර තමයි වොලට් බැලන්ස් එකෙන් ට්‍රේඩ් එකකට ෆන්ඩ්ස් යූස් කරන්නේ. හරිද? එතකොට මෙතනදී මම ඒ ලෙවල් එකට මාකට් එකේ මේ කියන්නේ ඒ මාජින් එක යූස් කරලා තියෙද්දි මට මේකේ ප්‍රොෆිට් එකක් ගන්න බැරි වුණොත් මේකේ නියම කී ලෙවල්ස් වලට එන්න දීලා මම මෙන්න මේ ලෙවල් එකේදී මෙයාට තව 100%ක් ෆන්ඩ්ස් ඇඩ් කරනවා. ඒ කියන්නේ 0.5ක් මම ෆන්ඩ්ස් ඇඩ් කරලා තිබිච්ච මාජින් එක දාලා තිබුණ ට්‍රේඩ් එකට 2% වොලට් එකෙන් ෆන්ඩ්ස් ඇඩ් කරනවා. එතකොට මේ ලෙවල් එකේදී හරියට පොයින්ට් එක බලලා ගැහුවොත් ලැඩ එක සාමාන්‍යයෙන් එන්ට්‍රි එක මෙන්න මේ වගේ ලෙවල්ස් වලට මාකට් එකේ එනවා. එතකොට දැන් යන බයි එක බලන්න. එතකොට මෙන්න මෙතනදී ඔයාට මේ ගත්ත බයි එකේ ඒ ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න පුළුවන් chance එක තියෙනවා. හැබැයි මම හිතන්නේ ස්පොට් වල කවදා හෝ දවසක ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණ වෙනකන් අල්ලගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කවදා හෝ දවසක එන තෙක් ඔයාට මාකට් එක වොච් කරන්න වෙනවා. දාලා තියන්න වෙනවා. එතකොට ඒකේ ඔයාට ඩේලි ප්‍රොෆිට් එකක් ගන්න බෑ. ඒ කවදා හෝ දවසක ඒ ට්‍රේඩ් එක කොයින් එක ආවොත් හොඳයි. හරියට කොයින් පෙයා එකක් බලන්න නැතුව දාලා ඒ කොයින් එක නැති වෙලා ගියොත් ඔයාට ඒ පාඩුව විඳ දරා ගන්නම වෙනවා. ඉතින් ඒ නිසා මම තෝරගත්ත දෙයක් තමයි ෆියුචර්ස් ට්‍රේඩින්. ඉතින් ෆියුචර්ස් ට්‍රේඩින් මම එදිනෙදා ප්‍රොෆිට් කරන්නේ ඩේලි ප්‍රොෆිට් විදිහට. මගේ සෙට් එක මෙතනදී දැන් අපි මේ පැත්තට නිකන් මම මේ මෙතන වලට නිකන් ඇඳලා පෙන්නනවා. මේ විදිහට අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇන්දොත් ඒක අපි නිකන් කවුන්ට් කරනවා 6 හයි විදිහට. එතකොට 6 හයි පොයින්ට්ස් අපිට බලන්න පුළුවන් මෙන්න මේ වලින් 6 හයි එකක් 6 හයි එකක් ආයෙත් හයි එකක් මේ ට්‍රෙන්ඩ් ලයින් එක. දැන් මෙතන ලොකු හොඳ විග් එකකින් ෆිල් වෙලා ඇවිල්ලා එතන හයි එකක්. ඊට පස්සේ ඒ විදිහට ඔයාලා මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ උඩ ලයින් එක අප් මූවමන්ට් එකට යනකොට 6 හයි විදිහට ගන්න පුළුවන්. මේවා 6 හයිස් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ පහළ ලයින් එක. එතකොට මේ ලෝ එකෙන් යන එක. එතකොට higher low විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ මොනවද? higher lows ටික. එතකොට අපි බෙයා මාකට් එකට මේ බුල් මාකට් එකටනේ මේ මාකට් එකේ ට්‍රෙන්ඩ්ස් දෙක අඳුන ගන්න ඕනේ අපි. හරිද? මේ උඩට මාකට් එක පම්ප් වෙන්නේ මාකට් එක බයි ට්‍රෙන්ඩ් එක. එතකොට මේක බුලිෂ් ට්‍රෙන්ඩ් එක කියන්න පුළුවන්. බුලිෂ් මාකට් එක, බුල් මාකට් එක. එතකොට
මේ ඇවිල්ලා මේ සෙල් සයිඩ් එකට එන්නේ bearish market එක. short market එක කියන්නේ අපි bearish market එක. sell market එකක් කියන්නත් පුළුවන්. sellers ලා තමයි powerful. මෙතනදී buyers ලා powerful වගේම මෙතනදී sellers ලා තමයි powerful වෙන්නේ. එතකොට මේ ඇවිල්ලා buy trend එකක් buy market. ඒතර long market එක කියලාත් කියනවා. මේකට අපි bull market එක කියලාත් කියනවා. එතකොට මේ sell market එකට අපි bearish market එක කියලාත් අපි කියනවා. එතකොට ඒ වගේම sell market එක කියලාත් කියනවා. ඒ වගේ අපිට මේවට අපි එක එක නම් පාවිච්චි කරනවා. ඉතින් ඒවත් අපි ටික ටික අඳුන ගන්න ඕනේ ඉස්සරහට යනකොට. ඔයාලට සරල එකක් ඔයා තෝරගන්න. මේක ඔයාලට bearish bullish කියන එක ලේසි නම් bull market එක කියලා අපි තියා ගන්නවා. ඒ ඔයාලට කියන්නේ පැහැදිලි මතක තියාගන්න ලේසි trend එකට කියන name එකක් පාවිච්චි කරන්න. නැත්නම් long market එක කිව්වත් කමක් නෑ. ඒත් මේක ඔයාලට තේරෙන විදිහට අර මේක පහසුයි මට මතක තියාගන්න. මේක long market. නැත්නම් buy වෙන market එක. එහෙම මතක තියාගන්න පුළුවන්. okay. ඒතකොට මේක sell වෙන market එක. එතකොට මේක අපි හැබැයි ඔළුවේ point out කරගන්න ඕනේ sell market එක sellers ලා තමයි powerful. එතකොට bull market එක. එතකොට buy වෙන market එකේ buyers ලා තමයි powerful. ඒක මතක තියාගන්න. ඒ වගේම මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇන්දම මේ උඩ ලයින් එකේ අපි මේ පොයින්ට් අවුට් කරනවා. අපි මේවා high විදියට සහ lows වලට අපි කියනවා higher lows විදිහට අපි පොයින්ට් අවුට් කරගන්නවා. එතකොට මෙතනදී මම ඔයාලට තව පැහැදිලි කිරීමක් කරන්නම් මගේ සෙට් එක. මේ ෆියුචර්ස් ට්‍රේඩ් ඔයාලට ලේසි පහසු විදියට ට්‍රේඩ් කරන විදිහ තමයි මම මේ ඔයාලත් එක්ක කතා කරන්නේ. එතකොට මෙතනදී මේ සෙල් මාකට් එක අපි කවුන්ට් කරන්නේ මේ මෙතන ඇවිල්ලා low high line එකක්. මේක මේ පොඩි එකක්. හැබැයි මෙතන ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මේ ක්‍රෑෂ් එකේ මේ 15 minutes ක්‍රෑෂ් එකේ ඔයාලට මේකේ හොඳ වින් එකක් තියෙනවා. මෙතනම ඔයාට 100-500ක විතර ප්‍රොෆිට් එකක් තියෙනවා මගේ සෙට් එක. හරිද? එතකොට අපි ඒවා හඳුනගන්න ඔයාට කැච් කරන්න පුළුවන් වෙනවා. ගොඩක් අයට මේ ලෙවල් පොයින්ට් එක අමාරුයි කැච් කරන්න. නමුත් මම මෙතනදී සෙල් කැච් කරන්නේ මෙන්න මේ ලෙවල්ස්ම තමයි. මේ ලෙවල්ස් මම කැච් කරන විදිහක් තියෙනවා. ඒක මම එක්ස්පීරියන්ස් කරගෙන කරන දෙයක්. ඉතින් ඒක ඔයාලට අමාරු වෙන්න පුළුවන්. එතනදී කොච්චර බයි වෙලා තියෙනවද ඒවත් බලලා ඒ වලින් තමයි මෙතන සෙලර්ස්ලා පොයින්ට් අවුට් කරනවද මෙතන සෙලර්ස්ලා ඉන්නවද ඒවත් බලලා තමයි මේ වගේ ලෙවල් එකක ඔයාලට එන්ටර් වෙන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ලෙවල් එකක් ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අයට තමයි එන්ටර් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව එන්ටර් වෙන්න බෑ. මේ වැඩිම හයි එකේ ඉඳලා පහළට bearish side එකට hires වදිනවා නම් ඒ තමයි low hires කියලා තමයි අපි කියන්නේ. දැන් මෙතනදී ඔයාලට පැහැදිලි කරන්නම් තව එකක්. ඒකට මේ trend line එකට මොකක්ද කියන්නේ? දැන් මෙතනදී අපි කිව්වේ higher low කියලා. ඒකට මෙතන කියනවා lower low කියලා. මේ lower lows තමයි මෙතනදී තියෙන්නේ. දැන් මෙතනදී මොකද්ද මේ මම බලලා තියෙන්නේ? දැන් ඔයාලට මෙතනදී මම ඔයාලට කිව්වා මේ විදිහට බලලා මේ වගේ පොඩි දේවල් වලින් ඔයාලට කැච් කරන්න පුළුවන් කියලා. නමුත් මේකේ මම මේවට වැඩිය දැන් පොයින්ට් අවුට් කරන්නේ මොකක්ද? bearish trend එකක් නෙවෙයි මේක. මේ මෙතන patterns වලට බලන්නේ. මම කිව්වා number 1 එක මොකද්ද? trend එක. trend එක බලන්නේ මෙතෙන්ට ගිහිල්ලා trend එක බලන්න පුළුවන් bitcoin market එකේ. අපි bitcoin market එකේ කියන්නේ mother coin එකේ trend එක බලනවා first trend එක. හරියද? first trend එක මොකද්ද එතකොට? first එක වෙන්නේ මාර්කට් ට්‍රෙන්ඩ් එක. ඊට පස්සේ chart pattern එක. ඔන්න chart patterns අපි බැලුවා. දැන් බැලුවේ මොනවද අපි? මේ තමයි chart patterns. එතකොට මේකේ මොකද්ද මේක falling wedge එකක්. falling wedge එකක් වැඩිම ප්‍රතිශතයක් දෙන්නේ මාර්කට් එක buy movement එකට. sell එකට 30% වගේ තමයි තියාගන්න පුළුවන් වෙන්නේ. ඒකත් මම ඔයාලට කියන්නම්. මෙතනදී falling wedge එකක් ගොඩක් වෙලාවට 70% වෙන්නේ buy. හරිද? 70% වෙන්නේ buy movement එක. එතකොට falling wedge එක 30% වෙන්නේ sell. එතකොට අපි වැඩිපුර අපි තියාගන්න
වැඩිපුර අපි තියාගන්න percentage එකට අනුව තමයි trade එක win කරන්න බලන්නේ. එතකොට අපි falling wedge එකක් buy නම් අපි හරිම point එකේ falling wedge එකේ enter වෙන්න ඕනේ. එතකොට falling wedge එක enter වෙන levels තමයි මේ levels. එතකොට දැන් මෙතනදී වාට මේ take profit 1 විතර දැන් success වෙලා තියෙනවා. trade එක. තේරෙනවද? අපි බලමු මේකේ buy එක කොයි විදිහටද යන්නේ කියලා. මේ විදිහට තමයි මම තියාගෙන ඉන්නේ. ඉතින් මාකට් එකක් මම කවමදාවත් වට පේන මේක 30% තමයි මගේ full accuracy එක දෙන්නේ. ඒ කියන්නේ මම trust කරනවා මාකට් එක බුල් වෙනවා. හැබැයි කවදාවත් මේ මාකට් එකක් ඔයාට සහ මට ඕනම කෙනෙක්ට 100% trust කරන්න බෑ. මාකට් එකේ movements ගන්නේ අපි වගේ traders ලා. හරිද? එතකොට මේ මාකට් එක move වෙන්නේ මේ ඉරි කෑලි වලට නෙවෙයි. නමුත් මට පහසු විදියට සහ ඔයාලට පහසු විදියට මේක predict කරන්න පහසු වෙන විදියට ඔයාලට මේක ඇඳ ගන්න පුළුවන්. අඳින්න පුළුවන්. ඒක ඇඳලා ඔයාලට දැන් ඒතකොට හරි සරලයි. මෙතන 6 low high එකක් වැදුනා. මෙතන low high එකක් වැදුනා. මෙතනත් low high එකක් වැදුනා. හැබැයි මේ low high එක break කරා confirmation එකෙන් දුන්නා. entry එක place කරන්න පුළුවන් කොහෙටද? bull market එකට. මේ low high ටික high එක break කරොත් අන්න ඊළඟ confirmation එකේ ඔයාට පුළුවන් bull market එකට trade කරන්න. එතකොට මේ මෙතනදී පැහැදිලි කරොත් low trend එක, ඒ කියන්නේ මේ trend එක break කරොත් ඔයාට පුළුවන් එතකොට trade එක කොහෙට ගන්නද? මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම්. මේ trade එක එතකොට ඔයාට පුළුවන් මේ trend line එක ඒ කියන්නේ මේ low line එක පහළට break කරගත්තොත් ඔයාට පුළුවන් මේ trend එක මේ විදිහට මෙතනින් confirmation එක අරගෙන මෙහෙම sell එකකට trade කරන්න. එතකොට entry එක වෙන්නේ වාගේ මෙන්න මේ point එකම තමයි. එතකොට buy එකටත් entry එක ඒ level එකමයි, sell එකටත් entry එක ඒ level එකම තමයි. හරිද? එහෙම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඔයාට තියෙන්නේ එතකොට sell එක ඔයාගේ තියෙන්නේ මෙන්න මේ වගේ levels වල ඔයා තියාගන්නවා. ඒක පහසු විදියට තියාගන්න. මේකේ මෙතනත් sell එක තියාගන්න පුළුවන් දැන් තියෙන level එකේ. මේ වගේ ළඟින් තියාගන්නවා නම් ටිකක් දුරින් පොඩ්ඩක් safe විදියට තියාගෙන ඔයාට මේක trust එක තියෙනවා නම් එතකොට ඒ විදියට කරන්න පුළුවන්. ඉතින් මේක buy වෙනවා නම් buy එක යන්නේ මේ විදියට ඔයාට මේ දැක්කද මෙතන මෙතන confirm කරගෙන විදියට confirm වෙන්න පුළුවන්. ඔයම market එක movement එක ගන්න පුළුවන්. මේ විදිහට වෙන්න පුළුවන්. ඒකම තියෙනවා. මේ levels break වුණොත් තමයි පහළට එන්නේ. එතකොට අපි මෙතනින් break even කරගන්න පුළුවන්. ඔයාලට මම කියලා තියෙනවා මෙතන දැන් ඔයාලට 70% විතර profit එකක් ඇති. මේක volatility වැඩි නිසා. ඉතින් මෙතනදී ඔයාලට profit එකක් අරගෙන trade එක stop profit දාලා break even වෙන විදිහට දාලා තිබ්බොත් මේ level එකේ වැදිලා trade එක exit වෙනවා. මේක හරි සරලයි. හරියට අල්ලගත්තොත් මේකේ නියම match එකක් ගහන්න පුළුවන් මගේ set එක. හරිද? එතකොට මෙතනදී futures trade ගැන කතා කරොත් හරිම පොඩි ටයිම් එකක් ඇතුළත ප්‍රොෆිට් එකක් අරගෙන අයින් වෙන්න පුළුවන්. එතකොට ගොඩක් අය කියනවානේ futures trade කියන්නේ හරි risky trades જાතියක් කියලා. ඉතින් risky trade තමයි. මොකද මේකේ risk එකක් අරගෙන තමයි ඕනම දෙයක් අපිට කරන්න වෙන්නේ life එකේ. හරිද? ඒ නිසා risk එකක් ගන්නම වෙනවා මේකේ match එකක් ගන්න. හැබැයි risk එකක් ගන්නවා කියලා මොකද කියන්නේ කිසිම දෙයක් නූගත්තු වගේ risk කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ wallet එකේ plan එක වැදගත්. තේරුණාද? එතකොට management එක වැදගත්. ඊළඟට කතා කරමු අපි දැන් මම කතා කරලා chart pattern එක බලමු කියලා ඊළඟට. ඊට පස්සේ මොකද්ද බලන්නේ? candlestick බලන්න පුළුවන්. candles බලන්න දන්න අයට. එතකොට candlestick එකක් කියන්නේ මොකද්ද? candlestick මං ඔයාලට කිව්වා මේ candle එක බලනවා, මේ candle එකත් confirm කරගෙන මෙන්න මේ candle එකේ enter වෙන. එතකොට තුන්වෙනි candle එක. ඔයාලා පුරුදු වෙලා මම පුරුදු වෙලා ඉන්න විදිය. එතකොට තවත් කෙනෙක් පුරුදු වෙන විදිහ අනුව එතකොට ඔයා තුන්වෙනියට check කරන්නේ candlestick එක. ඒ කියන්නේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට candle එක check කරනවා. ඒ කියන්නේ first market එකේ trend එක, second එක,
මාගෙට් එකේ වගේ චාට් පැටර්න් එක ඊගාවට කැන්ඩල් ස්ටික් එකයි කියන්නේ කැන්ඩල් එකත් අපි ඊළඟට චෙක් කර ගන්නවා. කැන්ඩල් එකෙනුත් මාගෙට් එකේ ට්‍රෙන්ඩ් එක අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට අපි මේ විදිහට මේ ටර්න් වෙනවද කියලා තමයි බලන්නේ. එතකොට ඔයාලට කැන්ඩල් එක මේ විදිහට ක්ලෝස් වෙනකොට ඊළඟ ගේන් ටර්න් වෙනවද මේ යූ ටර්න් එකක් වෙනවද කියන එක කන්ෆර්ම් කරන්න මේ කැන්ඩල්ස් වලින් පුළුවන්. ඉතින් ඒවා බලන්න පුළුවන්කම තියෙන. එතකොට තුනට අපි බලන්නේ තුන්වෙනියට කැන්ඩල් ස්ටික් එක. එතකොට මෙතඩ් එකක් බලනවා නම් ඉන්ඩිකේටර්ස්. ඔන්න ඒක නම් මම තරයේ විරුද්ධ වෙමි. මොකද මම ඉන්ඩිකේටර්ස් යූස් කරන්නේ. නමුත් ඔයා ඉන්ඩිකේටර් යූස් කරන කෙනෙක් නම් ඔයාට ඒක ප්‍රැක්ටිකලි ඔයා යූස් කරනකොට ඒක ප්‍රොෆිටබල් නම් ප්‍රශ්නයක් නැහැ යූස් කරාට. මගේ මතය මම කියන්නේ මොකද මම යූස් කරන්නේ නැහැ ඉන්ඩිකේටර් එකකට බෑ මේ මාකට් එක කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම ඒ නිසා ඉන්ඩිකේටර්ස් මම යූස් කරන්නේ මම මේ ලයිව් මාකට් එක රීඩ් කරන විදිහට යූස් කරනවා. එතකොට මගේ සෙට් එක ඔයාලා බලනවා නම් ඔන්න 4 වෙනියට තමයි ඒ කියන්නේ ඔයාගේ මෙතඩ් එක බලන්නේ. කියන්නේ ඔයා ඉන්ඩිකේටර් එකක් යූස් කරන කෙනෙක් නම් ඔයාගේ මෙතඩ් එක ඔයා 4 වෙනියට බලනවා. ඊට පස්සේ එන්ට්‍රි එක ප්ලේස් කරන්න කලින් තමන්ගේ මනි මැනේජ්මන්ට් එකට යන්න ඕනේ. එතකොට මොකක්ද ඔයාගේ මනි මැනේජ්මන්ට් එක කියන්නේ? ඒ කියන්නේ අපේ ට්‍රේඩින් ප්ලෑන් එක. ඔන්න ඔයාගේ නියම පොයින්ට් එකේ ඔයා එන්ටර් වෙනවා නම් එතනදී ඔයාට පුළුවන් ඔයාගේ ෆන්ඩ්ස් යූස් කරන්න අවශ්‍ය ප්‍රමාණය ඔයාගේ ට්‍රේඩ් එකට දාන්න. සහ ඊළඟට ස්ටොප් ලොස් එක වැදගත් වෙනවා. අනිවාර්යෙන්ම දාගන්න මෙතන එන්ට්‍රි එක දාපුවාම මේ ලෙවල් එක අනිවාර්යෙන් මේ ස්ටොප් ලොස් එක දාගන්න. ඊට පස්සේ මේ පැහැදිලි කිරීමක් කරන්න වලට අනිවාර්යෙන්ම ඔයා ට්‍රේඩ් කරනකොට මේ දේවල් කරන්න. ඊට පස්සේ මූව්මන්ට් එක ගන්න දෙන්න. දැන් මෙන්න මේ වගේ ලෙවල් එකේදී ස්ටොප් ප්‍රොෆිට් කරගන්න පුළුවන්. මේ ලෙවල්ස් වලට එන්න දීලා ප්‍රොෆිට් එකකුත් බුක් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහටයි ඔයාගේ ට්‍රේඩ්ස් ඔයා මැනේජ් කරන්න ඕනේ. මේ වගේ චූටි වින් එකත් ඔයාගේ වොලට් එකට ඇඩ් කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේකේ සාර්ථක වෙනවා. ප්ලෑන් එකක් නැතුව රිස්ක් එක මැනේජ් කිරීමක් නැතුව යන කිසිම කෙනෙක් මේකේ සාර්ථක වෙලා නැහැ. ඒ කියන්නේ මේක මොලෙන් ගහන ගේමක් කියන්නේ නිකන් නෙවෙයි මගේ සෙට් එක. ඒ නිසා මයින්ඩ් ගේම් එකක් මයින්ඩ් එකෙන්ම තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් අපේ ට්‍රේඩර්ස්ලා යන පැත්තට යන්න නම් ඔයාගේ සයිකොලොජි කන්ට්‍රෝල් කරන්න. ලොස් එකක් දැක්ක ගමන් තමන්ගේ ස්ට්‍රැටජි එක තමන්ගේ මෙතඩ් එක තමන්ගේ ප්ලෑන් එකෙන් පිට පැන්නොත් ලොස් එකක් දැක්ක ගමන් අනිවාර්යෙන් ඔයා ලොස් කරගන්නවා. හේතුව මෙතෙන්ට ගියොත් මට ලොකු ලොස් එකක් වදිනවා. ඒ නිසා මම මෙතනදි ක්ලෝස් කරනවා. නමුත් ට්‍රේඩ් එක මේ ලෙවල්ස් වලට ඇවිල්ලා නැවත මූව්මන්ට් එක ගන්නවා. ඔයාගේ ස්ට්‍රැටජි එක සහ ඔයාගේ ස්ට්‍රක්චර් එක ඔක්කොම හරි. ඔයා කරපු විදිය හරි. හැබැයි ඔයා සයිකොලොජි පටලව ගත්තා. සයිකොලොජි අවුල් කරගත්තා. එතනදී ඔයා හිතුවා වැඩි තණ්හාවට මෙතෙන්ට ගියොත් මට ලොකු ලොස් එකක් යයි. ඒ නිසා මම පොඩි මේ කියන්නේ ලොස් එක පොඩි පාඩුවක මේ ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙනවා. මේ ලෙවල් එකට ගියොත් මට ලොකු අලාභයක් වෙන්න පුළුවන් නිසා මම මෙතනින් එක්සිට් වෙනවා කියලා එක්සිට් වුණොත් මොකද්ද වෙන්නේ? ඔයාලා මේ හිතන්න මේ වගේ ඔයාගේ මෙතඩ් එකට අනුව ඔයාට මේක ලොකු ලොස් එකක් වෙන්නේ නැති. ටිකක් ලොකු දැනෙන ලොස් එකක්. නමුත් මේ විදිහේ චූටි ඒවා ඉවරලා 10ක් විතර ක්ලෝස් කරොත් කොහොමද තත්ත්වය? දැන් චූටි ඒවා ඔයා ක්ලෝස් කරනවා. දැන් මේ වගේ ලෙවල්ස් වලට මේ වගේ ලෙවල්ස් වලට මේකෙන් ගමු අපි. ඒතර මෙන්න මෙහෙම එන මේ චූටි මේ හරියට එනකොට ඔයා හිතනවා මේම පල්ලහැට එනකොට මේ හරියට අනේ මට දැන් මේකේ ලොස් එකක් යන්නේ මේක මං ගලව ගන්න ඕනේ. මෙතෙන්ට ගියොත් ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ හරියේදී මම එක්සිට් වුණොත් මට පොඩි ලොස් එකක ගලවන්න පුළුවන්. හැබැයි මේ ලෙවල් එකේ නැවත මේ විදිහට මාකට් එක ටර්න් වෙලා යන්න ආදටම. හරිද? එතකොට මොකද වෙන්නේ? මෙතන ඔයාට පොඩි ලොස් එකක් වදිනවා. නමුත් ඔයා හිතලා බලන්න මේ වගේ ලොසස් ඔයා මේ වගේ ට්‍රේඩ්ස් ඔයා 5ක් 10ක් ක්ලෝස් කරොත් ඔයාට මේ එක වින් එකක් ඔයා ඉඳලා ඔන්න වින් එකක් ගන්නවා. ඒ වින් එකේ ගත්ත ට්‍රේඩරම ප්‍රොෆිට් ටික මෙතන මේ චූටි එකෙන් චූටි ගොඩක් ගලවපේ වලින් ගිහිල්ලා ඉවරයි ළමයි. ඒ නිසා ටිකක් ලොස් එක වැඩියෙන් තිබ්බට කමක් නැහැ. තමන්ගේ මෙතඩ් එක තමන් පුරුදු වෙලා ඉන්න විදිහට ස්ටොප් ලොස් එක ටිකක් වැඩි වුණා කියලා ප්‍රශ්න නැහැ. හැම වෙලේම වදින්නේ නැහැ නේ ළමයි ඕක.
හරි එතකොට ඉඳලා මාසෙට එකක් දෙකක් වැදුනා කියලා මේ වගේ ලොකු ගේන්ස් ඔයා 100ට ඩොලර් ට්‍රේඩ්ස් 50ක් විතර කරලා 4ක් වැදුනා කියලා ඔයාලට දැනෙනවද මේ ලොස් 4? දැනෙන්නේ නැහැ. අන්න ඒකට තමයි ප්ලෑන් එක කියන්නේ තමන්ගේ මැනේජ්මන්ට් එක කියන්නේ තමන්ගේ වලට. ඒ නිසා සේෆ් එක වෙන්නේ තමන්ගේ ස්ට්‍රැටජි එකට තමන්ගේ මෙතඩ් එකට අනුව ඔයා දාන ස්ටොප් ලොස් එක ටිකක් ලොකු වුණාම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හැම නිතර වදින එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම නිතරම වදින්නේ නැතුව ඉඳලා මාසෙට එකක් දෙකක් වැදුනා කියලා ඔයාට ලොස් වෙන්නේ නැහැ. එතකොට ඒකත් ඔයා එහෙ වැදුනත් ඔයා දවසේ ට්‍රේඩ්ස් දෙකක් දාලා තිබ්බනම් ඒත් ඉතින් දවස ලොස් නැහැ. කොහමද ලොස් වෙන්නේ නැත්තේ? මොකද ඔයා මේකෙන් හරි එකක් වැදුනා වුණත් අනිත් ට්‍රේඩ් එක ඔයා සක්සස්. එතකොට ඒක එදා දවසේම රිකවර් වෙලා ඒ විදිහට වෙනවා. ඒක තමන්ගේ ප්ලෑන් එකට අනුව මැනේජ්මන්ට් එක අනුව තමයි මේක වැඩ කරන්නේ. එතකොට ඔයා ඒ රූල්ස් ටික හදාගත්තොත් මේකේ මැච් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාම හිතලා බලන්න මේ ස්ටොප් ලොස් එකක් දාන්න chance එක දීලා තියෙනවා. හරිද? ඩේලි ප්‍රොෆිට් කරන්නත් පුළුවන්. තමන්ට ඕන විදිහට රිස්කි වුණොත් මාකට් එකේ ලැඩ එකක් ගහලා හරි පොයින්ට්ස් වල ට්‍රේඩ්ස් බේර ගන්නත් පුළුවන්. එතකොට ස්පොට් ට්‍රේඩ්ද හොඳ ෆියුචර් ට්‍රේඩ්ස්ද හොඳ කියන එක. හරිද? එතකොට හැබැයි මේකේ රිස්ක් එක තියෙන්නේ හරියට මෙන්න මේ මං කියපු මෙතඩ්ස් ටික ෆලෝ කරේ නැත්නම් ඔයාට හිතෙන්නේ මේ ස්පොට් ට්‍රේඩ්ස් හොඳයි කියලා තමයි. මොකද කවදා හෝ දවසක ඒවි කියලා බලාපොරොත්තුවෙන් හරි ඉන්න පුළුවන්. මේක එහෙම බෑ. ආයේ ඔයා මේ විදිහට මැනේජ් කරලා නැත්තම් එවලට ඔයාගේ වොලට් එක ගැලවෙන එක හරි. එතකොට මෙතනදී ඔයා අනිවාර්යෙන්ම ක්‍රොස් යූස් කරන්න. ක්‍රොස් වලට බය වෙන්න එපා. වොලට් වොෂ් වෙනවා ක්‍රොස් යූස් කරොත් වොලට් වොෂ් වෙනවා. ඇයි වොෂ් වෙන්නේ? වොෂ් වෙන්නේ ඔයා කිසිම වගකීමක් නැතුව ඔයා වැඩ කිරීම. ඇයි එහෙම වැඩ කරේ? කියන්නේ ඔයාට මේකෙදී ඔයාගේ සේෆ් එක වෙනුවෙන් ස්ටොප් ලොස් එකක් දීලා තියෙනවා. යූස් කරන්න. ඒක යූස් කරන්න නැතුව වොලට් එක වොෂ් වෙනවා තමයි. ඉතින් ඒ නිසා ඒවා මතක තියාගෙන හරි රූල්ස් හරි මෙතඩ් වලට ගියොත් මේ ෆියුචර්ස් ට්‍රේඩින් කියන්නේ සුපිරි ගේමක් ගහන්න පුළුවන් ට්‍රේඩ්ස්. හරිද? ඒ නිසා මේ ට්‍රේඩ්ස් කරන්න හරියට ප්‍රැක්ටිස් එක අවශ්‍යයි. ප්‍රැක්ටිස් එක තමයි ගොඩාක්ම වටින්නේ. ඔයාට ඕනම මෙතඩ් එකක් ෆලෝ කරන්න පුළුවන්. ඒ වගේම මේ ARP USDT කොයින් එක මම ඔයාලට ඇනලයිස් කරලා පෙන්නලා තියෙන්නේ 8 වෙනි මාසේ 2026 8 වෙනි මාසේ 13 වෙනිදා. ඉතින් අපි බලමු දැන් වෙනකොට ටේක් ප්‍රොෆිට් මගේ සක්සස් වෙලා තියෙනවා. ටේක් ප්‍රොෆිට් 1 වගේ. අපි බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා ඉදිරියේදී. ඉතින් මම මේකේ ඔයාලට පැහැදිලි කරේ මාකට් එකේ ෆියුචර්ස් මාකට් එක ගැන. ෆියුචර්ස් මාකට් එක ට්‍රේඩ් කරලා මැච් එකක් ගහන්න පුළුවන්. ඩේලි ප්‍රොෆිට් කරන්න පුළුවන් ට්‍රේඩ්ස්. හැබැයි හරි මෙතඩ් එකට හරි රූල් එකට හරියට ස්ටඩි කරලා ගියොත් විතරයි. ඉතින් මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා ගොඩාක් කෝසස් පස්සේ යන්න එපා. කෝස් කරනවා නම් එක කෝස් එකක් ෆලෝ කරන්න. ඊට පස්සේ තමන්ගේ ස්කිල්ස් හදාගන්න. ට්‍රේඩින් ස්කිල්ස් හදාගෙන වැඩ කරන්න. තමන්ව ට්‍රස්ට් කරලා වැඩ කරන්න. මේක කරන්න නම් ඔයාට ඔයාව ට්‍රස්ට් කරන්නම වෙනවා සහ රිස්ක් එකක් ගන්න වෙනවා. හැබැයි අපි රිස්ක් එකක් කරන විදිහ මං කිව්වා ඔයාලට ඒ වගේ රිස්ක් එක ගන්න විදිහක් තියෙනවා. ඒ විදිහට රිස්ක් කරගෙන කරන්න. ට්‍රේඩින් ප්ලෑන් එක අනිවාර්යෙන්ම යූස් කරන්න. ඒ වගේම ඔයාගේ ට්‍රේඩින් සයිකොලොජි හදාගෙන වැඩ කරන්න. ඉතින් මගේ සෙට් එක මම හිතනවා ෆියුචර්ස් ට්‍රේඩින් ගැන ඔයාට අයිඩියා එකක් එන්න ඇති කියලා. ඒ වගේම මතක් කරන්නම් ෆියුචර්ස් ට්‍රේඩ් කරද්දී ලිවරේජ් එක 20 වලට වඩා හයි ලිවරේජ් වලට යන්න එපා. 20 කියන්නේ හයි ලිවරේජ් එකක් තමයි. නමුත් 20 ලිවරේජ් එක ටිකක් මැනේජ් කරන්න පුළුවන් ලිවරේජ් එකක්. ඊට වඩා වැඩි ලිවරේජ් නම් ටිකක් අමාරුයි. Taman දාන මාජින් එක අනුව 20 ලිවරේජ් සේෆ්. නමුත් හොඳම ලිවරේජ් එක වෙන්නේ 10 වලට වඩා අඩුවෙන් යනවා නම් මගේ ට්‍රේඩ්ස් වලට මම දෙන්නේ 20 වලට වඩා අඩු ලිවරේජ් යූස් කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒකේ වගකීම අරගෙන තමයි ඔයාලත් එක්ක වැඩ කරන්නේ. ඉතින් මම දෙන්නේ ට්‍රේඩ්ස් ලයිව් මාකට් එකේ අප්ඩේට්ස් ලයිව් මාකට් එක තමයි මම ඇනලයිස් කරලා ලයිව් මාකට් එකේ අප්ඩේට්ස් එක වැඩ කරන්නේ. ඉතින් මේ මම කියලා දුන්න දේවල්
පොතේ රූල්ස් නෙවේ වෙන්න පුළුවන්. නමුත් මේවා තමයි මම පාවිච්චි කරලා මෙච්චර දුරට මම මැච් එකක් ගහන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ PNLs මම ෂෙයා කරලා තියෙනවා. සහ මගේ ට්‍රේඩ්ස් කොයි විදිහට රන් වෙලා තියෙන කියලා දාලා තියෙනවා. ඒවා බලන්න පුළුවන්. බලලා ඔයාලට මාව ට්‍රස්ට් කරන්න කැමති නම් ට්‍රස්ට් කරලා මගෙත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා ෆියුචර් ට්‍රේඩ්ස් වලට බය වෙලා හිටියා නම් ඒ බය නැති වෙන්නේ නැති කියලා. ඉතින් සේෆ් විදියට ට්‍රේඩ් කරන්න ඕන නම් ඔයා ෆියුචර් ට්‍රේඩ් තෝරගන්න සහ ඒ වගේම සේෆ් විදියට ට්‍රේඩ් කරන්න නම් හරි මෙතඩ් සහ හරි රූල්ස් හරි ප්ලෑන් එකක් ෆලෝ කරන්න. ඒ වගේම ඩේලි ප්‍රොෆිට් කරන්න ඕන නම් ෆියුචර්ස් ට්‍රේඩ්ම තෝරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ට්‍රේඩිං වල මම ස්කිල්ස් හදාගෙන ට්‍රේඩිං ස්කිල්ස් හදාගෙන ඉදිරියට යන්නේ. ඉතින් මම ෆියුචර්ස් ට්‍රේඩර් කෙනෙක්. ඉතින් ඔයාලට මගේ එක්ස්පීරියන්ස් එක සහ මගේ නොලෙජ් එක තමයි මේ ෂෙයා කරගන්නේ. ඉතින් මගේ සෙට් එක මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම ෆියුචර්ස් ට්‍රේඩ් වලින් ගේමක් ගහන විදිහ සහ ෆියුචර්ස් ට්‍රේඩ්ස් වලින් ෆියුචර්ස් ට්‍රේඩ්ස් වලට තිබුණ බය ඒ වගේම ෆියුචර්ස් ට්‍රේඩ්ස් වල රිස්ක් එක ගැන හරි නිවැරදි පැහැදිලි කිරීමක් කළා කියලා. ඉතින් මේ විදිහට තමයි මම වැඩ කරන්නේ. තවත් කෙනෙක්ට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් ෂෙයා කරන දේවල්. මගේ මෙතඩ්ස් ඔයාලට වටිනවා නම් ඒ වගේම මේ දේවල් ඔයාලට ක්ලියර් නම් ඔයාලට සූට් වෙනවා නම් විතරක් යූස් කරලා ගේමක් ගහන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් thank you so much මගේ සෙට් එක ඔයාලා හැමෝටම මම ගිහිල්ලා එන්නම් මම කාලා